ඔබ අද ඉන්න තැන නෙවෙයි වැදගත්. ඔබ යන්න හීන දකින්න තැනයි. අතේ තිබුණු මල්ලැට ටිකකින් තමන්ගේම කියලා ව්‍යාපාරයක් ගොඩනගපු මේ තරුණියගේ කතාව. ජීවිතේ දිනන්න හීන දකින්න ඔයා අනිවාර්යයෙන්ම ඇසිය යුතුම කතාවක්. දුම් පිරුණු අඳුරු ඕක් හේවන් නගරේ හැමෝම යන්ත්‍ර වගේ වැඩ කරද්දී ඉලාල දවස පුරාම කලේ කර්මාන්ත ශාලාවේ බිම මදින එක. හැමෝම බිම බලාගෙන වැඩ කරද්දී ඇය විතරක් උඩ බැලුවා. ඇගේ පියා ඇයට නිතරම කිරුවේ හීන පස්සේ යන්න එපා පිට ලෝකේ භයානකයි කියලා. ඒත් ඇය නිහඬව ඒ අභියෝගය භාරගත්තා. හැමදාම රැයට ජනේලෙන් පේන ගුවන් යාන දිහා බලලා ඇය තීරණය කළා තමන්ට මේ අඳුරු නගරයෙන් එහා ලෝකයක් තියෙනවා කියලා. එක වැසිබර රාත්‍රියක ඇගේ ආච්චි ඇය ළඟට ඇවිත් රහසින් මෙහෙම කිව්වා. මේ නගරයට ඔයාගේ හිතත් අලු කරලා දාන්න ඉඩ දෙන්න එපා. ඇය තමන් එකතු කරපු සල්ලි ටිකකුත් මල් ඇට වගේකුත් එලාරට දුන්නා. පහුඩා පාන්දරම තමන්ගේ හීනේ හොයාගෙන යන්න එලාර බස් එකට නැග්ගා. ඇය ආපහු හැරිලා බැලුවේ තමන්ව ජයග්‍රහණය කරන්න පොළඹවපු ඒ දුෂ්කර අතීතයේ දිහායි. සන් සිටි නගරය ඇය හිතුවට වඩා විශාලයි. උස ගුඩනැගිලි මැද ඇය තනි වුණා. කුඩා කාමරයකින් ඉඳන් ඇය රස්සාවක් හෙව්වත් හැමෝම ඇයව ප්‍රතික්ෂේප කළා. ඔයාට පළපුරුද්දක් නැහැ කියලා දොරවල් වැහුණා. සමහර දවස්වලට ඇය බැඩගින්නේ හිටියා. සමහර විට ඇපල් ගෙඩියකින් කුසගින්න නිවාගත්තා. ඒත් ඇය අදිෂ්ඨානයත් හැරියේ නැහැ. අන්තිමේදී ඇයට මල් වෙළඳ පොලක කුණු අතු ගාන රස්සාවක් ලැබුණා. ධනවත් වෙළඳෝ විසි කරපු පරවුණු මල් පැල දැක්දී ඇයට ඇතිවුණේ ලොකු දුකක්. ඇය ඒවා එකතු කරගත්තා. ඇගේ පුංචි කාමරයේ මල් වත්තක් වුණා. ඇය ඒ පරවුණු පැලවලට ආදරයෙන් සාත්තු කරලා ඒවාට පණ දුන්නා. ඇය ඒ පැල පාර අයිනේ නිදන් විකුණන්න ගත්තා. ඇය මිනිස්සුන්ට පැල විකුණුවා විතරක් නෙවෙයි ඒවා බලාගන්න විදිහත් අවංකව කියලා දුන්නා. මේ දේ බලාගෙන හිටපු වෑන්ස් මහතා ඇය ළඟට ආවා. ඇගේ අවංකකම දැකලා ඔහු ඇයට තමන්ගේ ලොකු තවානේ වැඩ කරන්න ඉඩ දුන්නා. ඇය අවුරුදු 2ක් පුරා මහන්සි වුණා. ගොඩක් දවස්වලට ඇය නිදාගත්තේ පැල මැදමයි. අද ඇය තමන්ගේම කියලා බොටැනිකල් කැෆේ එකක් පටන් ගන්න සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් වෙලා. ඇගේ හීනිය දැන් සැබෑ වෙලා. එලාර ආපහු ගමට ගියා. තමන්ව ප්‍රතික්ෂේප කරපු තාත්තාව ඇය ආදරෙන් වැළඳගත්තා. තාත්තේ ලෝකයේ රළුයි. ඒත් ඔබ මට ඒකට මුහුණ දෙන්න ශක්තිය දුන්නා කියලා ඇය කිව්වා. ඔබ කොච්චර ඉහළට ගියත් ඔබව පෝෂණය කරපු පස කවදාවත් අමතක කරන්න එපා. හීන දකින්න, මහන්සි වෙන්න. ඔබ අනිවාර්යයෙන්ම දිනනවා. හීනවලට ධෛර්යය අවශ්‍යයි. මහන්සිය ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ලැබෙනවා. අවංකකම කවදාවත් වරදින්නේ නැහැ. ඒ වගේම ඔබ කොච්චර ඉහළට ගියත් ඔබව පෝෂණය කරපු පස කවදාවත් අමතක කරන්න එපා.